එකේ දැකපු විදියටම මෙන්න මේ අඟල් 65 full HD TV එක වගේම මෙන්න මේ full AC කට්ටල එක මොහාට මෙන්න මේ වගේ රුපියලකට මිලදී ගන්න පුළුවන්. මේක ගේම් එකක්. ඉතින් මේ ගේම් එක හැමදාම දරස් 11 සේල් එකත් එක්ක එනවා. ඉතින් මේ ගේම් එකට කොහොමද ජොයින් වෙන්නේ? ඒ වගේම මේ ගේම් එක වින් කරලා අපි කොහොමද මේ දෙක රුපියලකට මිලදී ගන්නෙ? ඉතින් මෙන්න මේ ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් ඒ වගේම මම දරස් 11 සේල් එක ගැන full review එකක් කරා. ඉතින් ඔයාලට මේ පහළ තියෙන link එකෙන් ගිහලා ඒක බලන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ මේ 1 rupees ගේම් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම මේ වීඩියෝ කරන්න හිතුවේ මේ 1 rupees ගේම් එක හරියටම අපි කොහොමද කරන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි බලමු මේ ගේම් එකට ජොයින් වෙලා කොහොමද මේක වින් කරන්න කියලා. හරි දරාස් ඇප් එකට ආවම අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට උඩින්ම level 11 sale එකේ බැනර් ටිකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බැනර් ටික පොඩ්ඩක් එහාට කරලා බලන්න ඔයාලට 1 rupees ගේම් එක මේ විදිහට හම්බ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි 1 rupees ගේම් එක. ඉතින් මේ 1 rupees ගේම් එකට ආවම ඉන්ටර්ෆේස් එක අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ 1 rupees ගේම් එක වින් කරාම අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් අපිට මුලින්ම මෙන්න මේ විදිහට අඟල් 65 4K UHD smart TV එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහේ second price එක විදිහට TCL brand එකේ full AC කට්ටල් එකම බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දෙක තමයි අපි මේ 1 rupees ගේම් එක win කරාම හම්බෙන්නේ. ඉතින් අපි බලමු මේ ගේම් එකට join වෙලා කොහොමද මේ ගේම් එක win කරන්නේ කියලා. ඉතින් මේක ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් how to join and win කියලා step 4ක් දීලා තියෙනවා. අපි බලමු මේ ස්ටෙප් 4 මොනවද කරන්න තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි ස්ටෙප් එකේ කියලා තියෙන්නේ රුපියලක් දීලා මේවා මිලදී අරගෙන ගේම් එකට ජොයින් වෙන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි ස්ටෙප් එකේ අපිට කියලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එකේ අපිට කියලා තියෙන්නේ හැමදාම ඩේලි මිෂන් ටික කම්ප්ලීට් කරන්න කියලා. ඉතින් ඔයාලට පල්ලෙහා ඩේලි මිෂන් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක ඉස්සරහට කියන්න. ඉතින් දෙවෙනි ස්ටෙප් එකේ කියලා තියෙන්නේ හැමදාම ඩේලි මිෂන් ටික කම්ප්ලීට් කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එකට ගියාම අපිට කියලා තියෙන්නේ හේමස් සහ රෙකිට් කියන බ්‍රෑන්ඩ් වලින් ඔයාලා භාණ්ඩ මිලදී ගන්න ඕනි කියලා. ඉතින් මොකද මේ 1 rupees ගේම් එකට ස්පොන්සර් කරලා තියෙන්නේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් powered by හේමස් and රෙකිට් කියලා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මේ 1 rupees ගේම් එකට ස්පොන්සර් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක නිසා අපි මේ බ්‍රෑන්ඩ් එකෙන් භාණ්ඩ මිලදී ගන්නවා කියන්නේම අපිට මේ 1 rupees ගේම් එක වින් කරන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. ඊට පස්සේ අපිට හතරවෙනි ස්ටෙප් එක විදිහට කියලා තියෙන්නේ මේ ස්ටෙප් ඔක්කොම කම්ප්ලීට් කරලා තෑගි දිනා ගන්න කියලා. හරි ඊට පස්සේ අපි බලමු මේ දෙවෙනි ස්ටෙප් එකේ තිබ්බ ඩේලි මිෂන් මොනවාද කියලා. ඉතින් පල්ලෙහාට ආවම මේ විදිහට ඩේලි මිෂන් ලිස්ට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට බලන්න බලන්න ඩේලි මිෂන් 5ක් දීලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ඩේලි මිෂන් 5 මොනවාද කරන්න තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි ඩේලි මිෂන් එකේ ඔයාලට කරන්න තියෙන level 11 sale එකේ main page එකෙන් කැමති ඕනෑම භාණ්ඩයක් වගේ bank card එකට add කරගන්න. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි මිෂන් එකෙන් අපිට කරන්න තියෙන්නේ. ඉතින් දෙවෙනි මිෂන් එකට ගියාම අපිට කරන්න තියෙන රුපියල් 111ට, ඒ වගේම රුපියල් 1111ට, ඒ වගේම රුපියල් 11111ට වගේ තියෙන භාණ්ඩ වලින් භාණ්ඩ ඔයාගේ bank card එකට add කරගන්න කියලා. මෙන්න මේක තමයි ඔයාලට දෙවෙනි මිෂන් එකෙන් කරන්න තියෙන්නේ. ඉතින් ඒකත් ගොඩක්ම ලේසි වැඩක්. ඊට පස්සේ තුන්වෙනි මිෂන් එක විදිහට ඔයාලට කියලා තියෙන්නේ ලයිෆ් ස්ටයිල් කැටගරි එකට ගිහිල්ලා මේකේ තියෙන භාණ්ඩ දෙකක් ඔයාගේ බැංක් කාඩ් එකට ඇඩ් කරගන්න කියලා. ඉතින් මේකත් අමාරු නෑ ඔයාලට මේකත් කරන්න පුළුවන්. ඊතරේ මිෂන් එක විදිහට ඔයාලට කියලා තියෙන්නේ high value voucher එකක් claim කරගන්න කියලා. ඉතින් ඔයා දන්නවා මේ level 11 sale එකේ අපිට මෙන්න මේ විදිහට voucher ගොඩක් දීලා තියෙනවා. ඉතින් මේ හතරවෙනි මිෂන් එකේ අපිට කියලා තියෙන්නේ මේ voucher claim කරගන්න කියලා. ඉතින් ඔයාට මේ voucher ගොඩාක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේකේ කියලා තියෙන විදියට දවසකට voucher එක ගානේ claim කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඕක තමයි හතරවෙනි මිෂන් එකෙන් අපිට කරන්න තියෙන්නේ. ඊට පස්සේ පස්වෙනි මිෂන් එකේ අපිට කියලා තියෙන්නේ 11 sale එකේ බැනර් එකක් යාළුවන්ට share කරන්න කියලා. ඉතින් ඔන්න ඕක තමයි පස්වෙනි මිෂන් එක. ඉතින් ඒකත් අමාරු නෑ. ඒකත් ගොඩක් ලේසි මිෂන් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ daily mission පහ ගොඩක්ම ලේසි මිෂන් ටිකක් තමයි complete කරන්න තියෙන්නේ. ඉතින් මේ ටාස්ක් පහ කම්ප්ලීට් කරලා අර කිව්ව බ්‍රෑන්ඩ් එකෙන් භාණ්ඩ මිලදී අරගෙන ඔයාට මේ 1 rupees ගේම් එක වින් කරලා මේ ගොඩක් වටින ස්මාර්ට් TV එක අඟල් 65ක ඒ වගේම අර full AC කට්ටල් එකම වින් කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටින chance එකක් ඔයාලා මිස් කරගන්න එපා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ ගේම් එක පටන් ගන්නේ නොවැම්බර් 10 වෙනිදානේ. ඉතින් අපි මේ භාණ්ඩ දෙක මිලදී ගන්න ඕනේ නොවැම්බර් 10 වෙනිදා. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද අපි මේ TV එක ඒ වගේම මේ AC එක මිලදී ගන්න කියලා. ඉතින් ඔයා මේක නොවැම්බර් 10 වෙනිදා තමයි කරන්න ඕනේ. ඉතින් ඩේලි මිෂන් ටික මේ නොවැම්බර් 10 වෙනකන් ඔයාලා කම්ප්ලීට් කරගන්න. ඔයාලට තව දවස් 5ක් ඉස්සරහට තියෙනවානේ. ඉතින් ඩේලි මිෂන් ටික ඔයාලා මේ දවස් 5 ඇතුලේ කම්ප්ලීට් කරගන්න.
හරි අපි බලමු මේ ටීවී එකට රුපියලක් ගෙවලා කොහොමද මේ ගේම් එකට ජොයින් වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මම ටීවී එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාන් buy now කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන buy now දුන්නා. ඊට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහා බලා ගන්න පුළුවන් රුපියල් 1ට please order කියලා තියෙනවා. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඇඩ්‍රස් එක දීලා නැහැ. අපේ ඇඩ්‍රස් එක එනකොට Gmail account එකක් තමයි දීලා තියෙන්නේ. මොකද ඔයා මේක වින් කරේ නෑනේ. ඔයා වින් කරොත් ඔයාගේ මේ Gmail account එකට තමයි ඔයාට දැන්වීමක් දෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ඔයාගේ Gmail account එක මෙතනට දීලා තියෙන්නේ. ඉතින් ඔයා හරියටම නොවැම්බර් 10 වෙනිදා මේක ඕඩර් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ ගේම් එකට ජොයින් වෙන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ගේම් එකට ජොයින් වෙලා මේ ගේම් එක වින් කරන්නේ. ඉතින් ඔයාට වීඩියෝ එක පැහැදිලි වුණා කියලා මම හිතනවා. ඉතින් ඔයාට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මම පුළුවන් ඉක්මනට ඔයාට උත්තර දෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි නම් යටින් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එකක් බලන්නේ පළවෙනි වතාවට නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් රුචි ටෙක් YouTube channel එකෙන් හමු වෙමු.